දැන් හරි. හරි පටන්. මොකද මම මේ කළේ? නකල්ස් වනාන්ත. හරි. ඔබ දැන් අපිට පේන ඇති අපේ බඩගින්නේ චාරිකාවේ තුන්වෙනි පියවරට අපි මේ පිවිසලා ඉන්නේ නකල්ස් වනාන්තරයේ ඔබට අම්මගේ දකුණු පසින් පේන ඇති. මෙහි අර මුලින් සඳහන් කරපු වගේ මිස්ටර් මංජුල සඳහන් කරා වගේ මේ වනාන්තරයේ විශේෂත්වය තමයි වම් පැත්තේ සහ දකුණු පැත්තේ දෙපසම වනාන්තරයේ පිටදී මේ අලංකාර හන්දමින් ඔබට පේනවා කිලෝමීටර් 41 වෙනි කිලෝමීටර් කණුව අප අභියස මේ වෙලාවේදී දිස්සෙනවා මේ 41 වෙනි කිලෝමීටර් කණුව. ඔව් අපි එන්නේ. කිලෝමීටර් 41 වෙනි කණුව මේ 20 ශ්‍රේණිය මාර්ගයක් මම හිතන්නේ. ඔව් 20 ශ්‍රේණිය 274 කියලා ගහලා තියෙනවා. ඔබට පේනවා මේක විශේෂත්වයක් තියෙනවා. මේ සුදු පාට කණුවේ කහ පාට මැද්දේ තමයි කළු පාට අකුරෙන් ගහලා තියෙන්නේ මංජුල. පොඩි ඉස්තරයක් අපිට මේ කණුව ගත්තොත් මේක සුවිශේෂී කණුවක්. මේකේ බලන්න මේ පිරමීඩාකාර විදිහට මේක උඩින් අපිට සමි දර්ශනය කරලා දෙන්න. මෙතන අපිට කියන්න පුළුවන් මෙතන මේ තනිකර ප්‍රෝඩාකාරී ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද පාරෙන් මේ පැත්තෙන් එන කට්ටියට මේ පැත්ත සහ මේ පැත්ත දිස්සන නමුත් මේ පැත්තේ කිසිදු දෙයක් නැති ආකාරය. මොකද මේ පැත්තෙන් අතම මාර්ගයට අවතීර්ණ වෙන්නම වෙනවා මේ කිලෝමීටර් කණුව හොයාගන්න. මේක ඇවිල්ලා මේ වනාන්තරයක් මැද්දේ පවතින කිලෝමීටර් කණුවක් හැටියට අපි මේක මේ සලකන්න අමාරු මේක තමයි නියම ආකාර ප්‍රමිතියට මේක නිෂ්පාදනය නොවූ බව තමයි අපිට වෙන්නේ. මේ අපිට ඔබ ඉදිරියෙන් පේනවා තුඹසක් මේ අතරම නායකගේ නිවහනක්. ඒ වගේම මේ මෙහි සුවිශේෂී බව මොකක්ද තත්ද? මේක නයා නැහැ. මේක විශේෂම සුවිශේෂීම බව තමයි මේක නයා නැති එක. පොඩ්ඩක් බලන්න නයයි. මේ අලුතෙන් කාමර දෙකක් අරන් තියෙන ලක්ෂණ අපිට පෙන්වන්න කරනවා මේ ආකාරයේ මේ පරණ හරිය. මේ ඔබ දන්නවා මේ මැටි තියෙන මැටි. මේ අතර මැටි මෙන්න මේ ආකාරයට මේක කඩන්න පුළුවන්. මෙන්න මේ වගේ ඊටම සවිමත් මැට්ටකින් තමයි මේ සර්පයා මේ ණය මේක නිෂ්පාදනය කරන්නේ. මේ අතරම ණය නැතත් මම හිතන්නේ හැපින්න ඉන්න පුළුවන් හින්දා අපි ටිකක් ඈතින් ඉන්න එක හොඳයි කියලා මම හිතනවා. මේක වනාන්තරයේ තියෙන විශේෂී මේ වනාන්තරයට ආවේනික විදිහට මේ තුඹස නිර්මාණය කරලා තියෙන්නේ. කාමර කීපයක් ලක්ෂණ ලැබුණා මෙතන නෑ මූලික වශයෙන් මේ යන්න එන්නේ නැත්තේ මෙතනින් කියලා අපි අනුමාන කරනවා. ඔව් තව දෙයක් මේ වනාන්තර පිවිසෙන ඔබ සියලු දෙනාට මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ පරිසරයේ මේ වගේ ලස්සන මල් පිපිලා තියෙනවා. මේවට මේ කැමරාමෑන් මේ වගේ ලස්සන මල් පිපිලා තියෙනවා. මේවට මේ පරිසරයට හානි ගන්න හොඳ නැහැ. මේවා කඩන්න බින්දින්න යන්නෙම හොඳ නැහැ. හරි. දැන් මේ මල් බලන්න පරිසරයේ සුන්දරත්වයේ මේ මල අතේ පරිසරයේ සුන්දරත්වයේ තියෙන මේ වගේ දේවල් මේ විදිහට කඩන්න හොඳ නැහැ කියලා කඩන්න හොඳ නැහැ. මොකද මේ පරිසරයේ නිකම්ම කැඩෙනවා මේ තේරෙනවද? මේ කඩද්දි නිකම්ම කැඩෙනවා. මේක කඩලා බාන්න යන්න හොඳ නැහැ. කඩලා බාන්න හොඳ නැහැ. මේ දැන් මේක හොඳ නැහැ අතට. ඇත්තටම සමනල්ලු ඉන්නවා අපිට සමීප දර්ශනයක් ලබා ගන්න අපහසු වෙයි. නමුත් අපිට මේ ආරංචි වුණා නේද මේ ගම්මු කිව්වා මේකේ වල්ලලි මේ ඔව් ඇත්තටම වල්ලලි තර්ජනය තියෙනවා. මොකද මේ ප්‍රදේශයට නිතරම අලින්ගෙන් තර්ජනය එල්ලෙන ප්‍රදේශයක් කියලා තමයි අපිට මේ ආරංචි වෙලා තියෙන්නේ. ඔව් මේ තවත් සතෙකුගේ දර්ශනය. ඔව් මේ සතෙක් මෙතන ගමන් කරලා තියෙන බව අපිට හොඳට මේ සතා ඇත්තට මේ ගවයා කියන සතා ගවයාගේ ඉංග්‍රීසියෙන් හඳුන්වනවා බෆලෝ කියලා හඳුන්වනවා. බෆලෝ ගවයා මේ ප්‍රදේශයේ කියන්නේ සරිසරන මේ තියෙන්නේ කුලප්පුනම හරිම කලබලකාරී සතෙක්. ඒකින්ද අපි මෙතන අපේ බඩගින්නට චාරිකාවේ තුන්වෙනි පියවර මේ ආකාරයෙන් අපි නිමා කරන්න කැමතියි. මොකද අපි දැන් යන්න ඕනේ. අපි හතරවෙනි පියවරෙන් හම්බෙමු.